ජේසු පිහිටයි ඔබ සෑම කෙනෙකුටම ජයග්‍රාහී සතියක් ඔබ සෑම කෙනෙක්ම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා. අතිශයින් ජය ලැබූ සතියක් සතිය ආරම්භක යාක්ෂාව තුලින්. ඉතින් ප්‍රමාත සෙනග මම විශ්වාස කරනවා මේ සතිය තුලත් ඔබේ ජීවිතයේ දෙවිදුන් අනර්ගවත් බලවත් දේ තදින් ඔබේ ජීවිතයට අත්දකින්න විශේෂිත කරුණාවන් දෙන්නව සතියක් වෙන්න යනවා. ඉතින් කොහොමද ලෝකේ ඔබ කොතන සිටියත් දේශයේ ඔබ කොතන සිටියත් ඔබ අල්ලගන්න ඕන එකම දේ තමයි ඇවිල්ලා මේ අතිශයින් ජය ලැබූ සතියක් සතිය ආරම්භක යාක්ෂාව තුලින් දෙවියන් වහන්සේ ඔබට කතා කරන්නව මේ පොරොන්දුව ඔබේ ජීවිතයට ඔබ විශ්වාසවන්තව බාරගත්තොත් මේ ආශිර්වාදය ඔබට අයිති. මම හැමදාම කියන දෙයක් තමයි අපිට පොරොන්දුවේ වචනයක් අවශ්‍යයි. මේ පොරොන්දුව සමග අපිව දෙවියන් වහන්සේ පෙළගස්සනවා ස්වාමීන් වහන්සේ අපේ සීමාවන් වැඩි කරන පිණිස. ඉතින් ප්‍රේමවන්ත සෙනග පසුගිය සතිය තුලත් ඔබේ ජීවිතයේ දෙවිදුන් ගොඩාක් දේවල් කරලා ඒ හැම සාක්ෂියක්ම ඔබ අපිට වෙලා තියෙන WhatsApp කරා. ඉතින් ඒ හැම දෙයක් ගැනම අපි දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මන්ද ඔබව දිනෙන් දින ඔබගේ ජීවිතයේ වචනයට හුරු කරන ආකාරය නිසා. ඉතින් අද දවසේදී ප්‍රථම වතාවට අතිශයින් ජය ලැබූ සතියක් සතිය ආරම්භක යාක්ෂාවසන ඔබවත් අපි ගෞරවයෙන් සාදරයෙන් පිළිගනු ලබනවා. දිගටම පුරුද්දක් කරගන්න සතිය ආරම්භක යාක්ෂාව දිනපතා යාක්ෂාව මාසික යාක්ෂාවට එක්සිත් වෙන්න. හරි ප්‍රේමවන්ත සෙනග අපි වැඩි කතා බහකට නොගිහිල්ලා අපි වචනය තුලට යමු. මේ සතිය තුල ස්වාමීන් වහන්සේ අපේ ජීවිතයට කතා කරනවා මේ එලිදරව්වේ පණිවිඩය අපි ලබා ගන්න පිණිස අපි සූදානම් වෙමු. මම කැමතියි ඔබව රැගෙන ඉන්න පිලිපි පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයට. ප්‍රේමවන්ත සෙනග පිලිපි පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදය දැන් ඔබට තිරේ දිස්සන බලන වචනය සඳහන් කරනවා මා දැනටම ලබාගෙන සිටිනවත් දැනටම සම්පූර්ණ වී සිටිනවත් නොව නමුත් යමක් පිණිස ක්‍රිස්තුස් වහන්සේව මා අල්ලාගත්සේක්ද ඒක අල්ලා ගන්නට වීර්ය කරමින් මමත් දුවනවා කියලා වචනේ සඳහන් කරනවා. ඉතින් බලන්න ප්‍රේමවන්ත සෙනග මෙතන වචනේ කියන්නේ මොකක්ද? වචනේ සඳහන් කරනවා දැනටම මිනිසෙක් සම්පූර්ණ වෙලා නැහැ කියලා. එහෙනම් මිනිසෙක් සම්පූර්ණ වෙන්නේ සුද්ධාත්මයන් වහන්සේ ආවොත්. ඒ කියන්නේ මිනිසෙක් සම්පූර්ණ වෙන්න සුද්ධාත්මයන් වහන්සේ බලපානවා. එතකොට සුද්ධාත්මයන් වහන්සේ මිනිසෙක් තුලට එන්න කුමක්ද බලපාන්නේ? සුද්ධාත්මයන් වහන්සේ මිනිසෙක් තුලට එන්න බලපානව ප්‍රධානම දේ තමයි දෙවියන් වහන්සේගේ වචනේ. දෙවියන් වහන්සේගේ වචනේ යම් තැනක තිබෙනවද එතන නිදහස තිබෙනවා. නිදහසක් පැමිණෙන්නේ සුද්ධාත්මයන් වහන්සේ ආවොත් විතරයි. මෙතන වචනේ සඳහන් කරනවා මා දැනටම ලබාගෙන සිටිනවා දැනටම සම්පූර්ණ වී සිටිනවා නොව නමුත් යමක් පිණිස ක්‍රිස්තුස් වහන්සේව මා අල්ලා ගස්සේක්ද ඒක අල්ලා ගන්නට වීර්ය කරමින් මමත් දුවගෙන යමි කියලා. බලන්න. එහෙනම් දුවගෙන යන්න වීර්ය ගන්න ඕනේ අල්ල ගන්න ඕනේ. ඒ කියන්නේ අල්ල ගන්න දෙයක් තියෙන්න ඕනේ. ඒ දේ තමයි ප්‍රේමවන්ත සෙනග සම්පූර්ණ වන පිණිස උන්වහන්සේ මිනිසෙට දීලා තිබෙනා පොරොන්දුව. එහෙනම් දේව වචනේ පොරොන්දුවක් මිනිසෙක් මෙනෙහි කරනවා නම් ඒ පොරොන්දුව ඒ මිනිසයාගේ ජීවිතයේ සියල්ල සම්පූර්ණ කරනවා. ඔබට මතක ඇති යේසුස් වහන්සේගේ අවස්ථාවක තමත් අනර්ග දෙයක් කියනවා. මිනිසයා කෑමෙන් පමණක් නොවේ ජීවත් වෙන්නේ උන්වහන්සේගේ වචනයෙන් කියලා. ඒ කියන්නේ වචනය මිනිසෙක් අල්ලගත්තොත් ඒ වචනය ඔහුට වීර්ය කරමින් ඔහුට දුවන්ට අලුත් ජවයක් අලුත් ආලේපයක් දෙනවා. සමහර වෙලාවට මිනිස්සු කියනෝනේ මෙන්න මේ විදිහට අයියෝ යා කාපු නැති නිසා වෙන්නේ නැති යාට පණ නැහැ කියලා. ඒත් ප්‍රේමවන්ත සෙනග මිනිසෙක්ට යමක් අල්ල ගන්නට තියෙනා වූ එකම දේ තමයි වීර්ය ගන්නට බලය ගන්නට ජවය ගන්නට තියෙනා වූ එකම දේ තමයි දෙවියන්වහන්සේගේ වචනේ. ඒ වචනේ මිනිස්සු අල්ලගත්තොත් ඒ මිනිසයාට සම්පූර්ණ වෙන්න සුද්ධාත්මයන් වහන්සේ දුන්නා වූ පොරොන්දුව තමයි ඒක. බලන්න මෙතන පිලිපි පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ කියනවා මා දැනටම ලබාගෙන සිටිනවත් දැනටම සම්පූර්ණ වී සිටිනවත් නොවේ කියලා. නමුත් යමක් පිණිස ක්‍රිස්තුස් වහන්සේව මා අල්ලා ගස්සේක්ද ඒක අල්ලා ගන්නට වීර්ය කරමින් මමත් දුවගෙන යමි කියලා. එහෙනම් අද දවසේදී ඔබ මේ සතියේ දුවගෙන යන්න වීර්ය ගන්න ඕනේ යමක් අල්ල ගන්න ඕනේ ක්‍රිස්තුස් වහන්සේ තුල සම්පූර්ණ වෙන පිණිස. ඒක තමයි දෙවියන් වහන්සේගේ වචනය. එහෙනම් මම ඔබට කියනවා ඔබගේ ජීවිතේ නතරුණු දේවල්
පටන් ගන්න වීරිය ගන්න. ජීවිතේ කරා ගන්න බැරි වුණු දේවල් සම්පූර්ණ කරගන්න දෙවියන් වහන්සේගේ වචනේ පොරොන්දු අල්ල ගන්න. ඒ වගේම ජීවිතේ අත්හැරිච්ච දේවල් අහිමි වුණු දේවල් සම්පූර්ණ කරන පිණිස උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුලින් ක්‍රිස්තුස් වහන්සේ තුලින් පැමිණෙන්නව සම්පූර්ණත්වය අල්ල ගන්න. ප්‍රේමවන්ත සෙනග ඒ විට මේ සතිය මුළුල්ලෙම ඔබගේ ජීවිතේ යමක් සිදු වෙන්න යනවා. මෙන්න මේව තමයි ඇවිල්ලා පුදුම සහ ලකුණු බවට පත් වෙන්නේ. ඒ කියන්නේ මනුෂ්‍ය මනසින් සිතන්නට බැරි දේවල් පොරොන්දුවට එකග වෙන මනුෂ්‍යයාගේ ජීවිතේ දෙවියන් වහන්සේ සම්පූර්ණ කරන්නට යනවා. අද දවසේදී මේ සතිය තුල ඔබට මම ආශිර්වාද කරන්නට යනවා. මේ වචනය තුල තිබෙනා වූ ආලේපය, මේ වචනය තුල තිබෙනා වූ ගිවස ගැනීමේ බලය ඔබේ ජීවිතේට මේ සතියම මුළුල්ලේ අත්දකින්න පිණිස විශේෂයෙන්ම ප්‍රථම වතාවට අද දවසේදී මේ වචනේ අසපු ඔබට ඔබ කුමක්ද කරන්න ඕනේ? සම්පූර්ණ වෙන්න නම් දෙවියන් වහන්සේගේ වචනේ සොයන්න ඕනේ. සම්පූර්ණ වෙන්න නම් ක්‍රිස්තුස් වහන්සේව ගැලවුම්කාරයා ස්වාමීන් වහන්සේ ලෙස ඔබ අල්ල ගන්න ඕනේ. අන්න එවිට දෙවියන් වහන්සේ ඔබගේ මානුෂයෙක්ගේ තියෙන ශක්තියට එහා දෙවියන් වහන්සේගේ ආත්මයෙන් සහ බලයෙන් සියල්ල සිදු වෙන බව ඔබ අත්දකින්න යනවා. එසේනම් මේ සතිය තුල ඔබ කුමන දවසක සමහර අයට මේ ආක්ෂාව හම්බ වෙන්නේ බදාද දවසේ වෙන්න පුළුවන්. සිකුරාද දවසේ වෙන්න පුළුවන්. සෙන්සුරාද වෙන්න පුළුවන්. අද දවස සඳුදා දවසේ වෙන්න පුළුවන්. ඉතින් ප්‍රේමාන්ත සෙනග මේ ආක්ෂාව ඔබ කවදා හරි මේ සතිය ඇසුවොත් මම ඔබට කියනවා මේ සතියේ ඔබ මේ වචනේ අහන වෙලාවෙදි ගොඩාක් දේවල් අහිමි වෙලා තියෙන්න පුළුවන්. ඒත් යමක් අල්ලගන්න. දෙවියන් වහන්සේට සියල්ල කරන්න පුළුවන්. මගේ අසම්පූර්ණකම සම්පූර්ණ කරන පිණිස මම ක්‍රිස්තුස් වහන්සේව තදින් අල්ල ගන්නවා. මම වීරිය ගන්නවා දෙවියන් වහන්සේගේ පොරොන්දුවත් එක්ක හිට ගන්න. අන්න එවිට ඔබට දුවන්ට දෙවියන් වහන්සේ ශක්තිය බලය දෙනවා. ඒ වචනේ කියන උන්වහන්සේ මුව දෙනුන්ගේ පාදවලට උන්වහන්සේ අපව සමාන කරලා උන්වහන්සේ අපට වේගෙන් දුවන්ට බලය දෙනවා කියලා. එහෙනම් අද දවසේදී මම ඔබට ආශිර්වාද කරනවා මේ සතිය තුල දෙවියන් වහන්සේගේ කරුණා වර ප්‍රසාදය තුල ඉදිරියට යන පිණිස අපි ආශා කරමු. මුළු මැවිල්ලේ විශ්මිත දෙවි පියාණනි අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. පියාණන් වහන්සේ මේ සතිය නිසා පියාණන් පිලිප්පි පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ සඳහන් කරනවා ස්වාමිනී මා දැනටම ලබාගෙන සිටිනවා දැනටම සම්පූර්ණ වෙලා සිටිනවා නොවේ කියලා. නමුත් යමක් කරන පිණිස ස්වාමිනී වචනය කියන ක්‍රිස්තුස් වහන්සේව මා අල්ලාගත්සේක්ද ඒක අල්ලාගෙන ඉදිරියට යන්න වීර්ය ගමනෙමින් මම දුවන්ට යනවා කියලා. මෙන්න පියාණනි මේ වචනය අසන හැම කෙනෙකුගේම ජීවිතවලට මේ වචනයම කරුණු කොටගෙන ප්‍රතිපහාරයක්සේ ස්වාමීන් වහන්සේ වචනයෙන්ම මම ආශිර්වාද කරනවා. ඔවුන්ගේ ශක්තියෙන්, ඔවුන්ගේ බලයෙන්, ඔවුන්ගේ හැකියාවෙන් ගමන් කරන්නට බැරි දිශාවන් වලට ඔවුන්ව ගෙන යන්න. ඔවුන්ගේ මනසින්, ඔවුන්ගේ ආත්මයෙන් දකින්නට බැරි වූ පුදුම තලයන් දකින්නට ඔවුන් මැදේ ස්වාමීන් ඔබගේ මහිමය ප්‍රකාශ කළ මැනව. ඒ වගේම විදේශ රටවල සිටිනා දරුවන්, දේශීය තුල සිටිනා අය මේ වචනේ අසන වේලාවදී සවිය නැත්තාට සවියත්, බලය නැත්තාට බලයත්, පොරොන්දුව නැත්තාට පොරොන්දුවත්, සුවේ නැත්තාට සුවයත්, ස්වාමීන් ආශිර්වාදය නැත්තාට ආශිර්වාදයත් ස්වාමිනේ මේ වචනේ තුලින් මම නිදහස් කරනවා. පියාණනි මේ සතිය තුල ඕන් කුමන දවසක මේ ආක්ෂාව ඇසුවත් උන්ගේ ජීවිතවල තිබෙනා යම් පීඩාව, යම් රෝගයන්, අන්ධකාරයන් ජීවිත අධෛර්යමත් කරන්නට, බෙලහින කරන්න, දුර්වල කරන්නට ස්වාමීන් යක්ෂයා ඔවුන්ගේ ජීවිත අසාර්ථක කරන්න මාවත් විවෘත කරලා තිබුණද ඒ හැම දොරක්ම මේ සතිය ආරම්භකයේ ආක්ෂාවෙදී මම අබෝසි කරලා දෙවියන් වහන්සේගේ කරුණාව ඔවුන්ගේ ජීවිතවලට විවෘත කරනවා. ඒ වගේම පියාණනි මේ වෙලාවදී මම ආශිර්වාද කරනවා යමෙක් බෙලහින වෙලා, අසාර්ථක වෙලා, දුර්වල වෙලා ජීවිතේ පවා Tamanට ස්වාමිනේ කලකිරීමේ ස්වභාවයක සිටිනවද මේ වචනය තුලින් ඔවුන්ගේ ජීවිතවලට කතා කරන්නට. ඒ වගේම දේශයට එන්න බලාපොරොත්තු වෙන සිටිනා වූ සහෝදරයා, ඒ වගේම විදේශ රටවල් වලට ඇතුල් වෙන්න බලාපොරොත්තු වෙන සිටිනා වූ සහෝදරයා උදෙස් අපි ආශා කරනවා. ඒ වගේම පියාණනි අපි ආශා කරනවා මේ සතිය තුල විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ ඊශ්‍රායල් දේශය ගැන අපි ආශා කරනවා. පියාණනි මේ තිබෙනා වූ යුදමය තත්වයට ඔබ වහන්සේ පිළිතුරු දෙන්න. පියාණනි ඔබේ වචනය කියනවා ස්වාමීනි ඊශ්‍රායල් දෙවියන් වහන්සේට නිදිබර වීමක්, නිදා ගැනීමක්වත් නැහැ කියලා. පියාණනි මම ආශිර්වාද කරන මේ දේශයේ පමණක් නොවේ ස්වාමීන් වහන්සේ ඒ ඉරානය, ඉරාකය වැනි ස්වාමීනි රටවල් ස්වාමීන් වහන්සේ
බොහෝ මනුෂ්‍යයන් විනාශ වෙනවා මේ යුදමය තත්වය මත. පියාණේ ඒ දරුවන් මම යේසුස් වහන්සේගේ නාමයෙන් ආරක්ෂා කරනවා. මම ඔබේ වචනේ කියනවා කිසිම මිනිසෙක් විනාශ වෙන එක දෙවියන් වහන්සේගේ කැමැත්ත නොවේ කියලා. ඒ වගේම ස්වාමීනි මැද පෙරදිග කලාපය තුල සිටිනා උදෑසන වචනේ අසනව අපගේ දරුවන්, ඒ වගේම යුරෝප කලාපය, ඒ වගේම ආසියානු කලාපය තුල, ඒ වගේම ලංකා දේශය තුල, ඒ වගේම පළාත් 9 තුල, දිස්ත්‍රික්ක 25ම පියාණනි ආවරණය වෙන සේක්. ස්වාමීනි ඔබගේ දූතයන් මම යොමු කරනවා ඔබගේ ජීවිතයේ මේ සතිය තුල සාර්ථකත්වයට ඉහළ තලයට ගමන් කරන පිණිස යේසුස් වහන්සේගේම නාමයෙන්. ආමේන්. ආමේන්. ප්‍රේමාන්ත සහෝදර සහෝදරිය ඔබ ඇසුවේ අතිශයින් ජය ලැබූ සතියක්. සතිය ආරම්භකයේ ආඥාව ජූනි මාසයේ පටන් ගැනීම 16 වෙනි දින. ඉතින් මේ සතිය තුල ඔබ දැනුවත් කරනවා 17 වෙනි දින ඔබ දැනුවත් වෙලා සිටිනවා. ඒ තමයි ඇවිල්ලා අඟහරුවාදා තේජසේ හමුව තිබෙනවා. ඒ වගේම ප්‍රේමාන්ත සෙනග මාසික ආඥාව අපි ඔබට තිලන කරලා තියෙනවා. ඒ වගේම සතිය ආරම්භකයේ ආඥාව මේ 3 වෙනි සතියේ අපි ඔබට තිලන කරලා තියෙනවා. ඉතින් 16 වෙනිදා සඳුදා දවසේදී ඒ වගේම ඔබව දැනුවත් කරනවා ප්‍රේමාන්ත සෙනග විශේෂ අවස්ථාවක් අපි ඔබට අවස්ථාවක් ලෙස හදලා දීලා තියෙනවා. ඉතින් අඟහරුවාදා දවසේදී සුවමෙහෙය Zoom link එක ඔබට ගන්න පුළුවන්. මෙම දුරකථන අංකයේ මේ තිරේ දිස්වෙන දුරකථන අංකයට ඔබ මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ අපිට ඔබව Zoom එක හරහා සුවමෙහෙට සම්බන්ධ කරගන්න අවස්ථාව තියෙනවා ලංකාව වෙලාවෙන් රාත්‍රී 10ට. ඒ වගේ 21 වෙනි දින ප්‍රේමාන්ත සෙනග අපි පවත්වන්නා වූ කුලියාපිටිය සුව කිරීමේ දේව මෙහෙය ගැන දැනුවත් කරනවා. තිබෙන්නේ කුලියාපිටියේ හිට්ටිපොළ පාරේ අපලදිනිය හන්දියේ තමයි තියෙන්නේ. ඩීම් රෙස්ටුරන්ට් දී පවත්වන්නේ උදෑසන 9ට 21 වෙනි දින ගෞරවයෙන් සහ ආදරෙන් ආරාධනා කරනවා. තව බොහෝ අයව දැනුවත් කරන්න, ඒ අයට ආරාධනා කරන්න මේ සුවමෙහෙට සම්බන්ධ වෙන්න කියලා. 22 වෙනිදා අපි පවත්වනවා ප්‍රේමාන්ත සෙනග මාතර පොළොන්නරු සුභාරංචි දේවස්ථානයේ ඉරුදින නමස්කාර දේවමෙහෙය. ඒ වගේම 28 වෙනිදා පවත්වනවා අපි මහනුවර සුව කිරීමේ දේවමෙහෙය, ජූනි මාසයේ අවසාන සුව කිරීමේ දේවමෙහෙය. ඉතින් ඉදිරි කාලයේදී ප්‍රේමාන්ත සෙනග මේ සෑම දේවමෙහෙයක් තුලම අපි ඔබගේ පැමිණීම සහ ඔබ දන්න අයව දැනුවත් කරයි කියන එක අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔබව විශේෂයෙන්ම දැනුවත් කරනවා බයිබලයේ මුල සිට අග දක්වා ඔබට ඉගෙන ගන්නට මේ කාලෙදී බලාපොරොත්තු වෙන සිටින අය ඉන්න පුළුවන් අලුත් අය. ඉතින් අපි ඔබ උදෙසා සූදානම් කරලා තියෙනවා බදාද දවසේදී රාත්‍රී 8ට බයිබල් පාඩමක්. ඒ තමයි බයිබලයේ මුල සිට අග දක්වා අපි ඔබට උගන්වනවා Zoom හරහා. ඉතින් සම්බන්ධ වෙන්න පුළුවන්. තේජසේ හමුව Zoom සුවමෙහෙය ඇවිල්ලා අඟහරුවාදා බදාදා දවසේදී අපි බයිබලයේ මුල සිට එලිදරව් පොත උප්පත්ති සහ එලිදරව් පොත දක්වා උගන්වනවා. ඉතින් මේ හැම දෙයක් ගැනම අපි ඔබට ගෞරවයෙන් සහ ආදරයෙන් අපගේ සේවය සමග රැඳී සිටින්න කියලා ආරාධනා කරන අතර දිනපතා වචනේ අසන පිණිස මෙම YouTube නාලිකාව subscribe කර තබා ගන්න. ඒ වගේම දන්න බොහෝ අයට මේ YouTube නාලිකාව තුලින් තියෙන ආශිර්වාදය ගැන කියන්න. ඒ වගේම ඒ අයට share කරන්න. ජයග්‍රාහී සතියක් ජේසු පිටයි.